යෝ ඉතින් කොහොමද ඉතින් ඔන්න තවත් ලස්සන ගමනාන්තයක ආරම්භය තමයි එන් අද මේ වෙන්නේ වෙනද වගේම නුවා ඉන්නවා අංජු අද අපි මාස පහකට විතර පස්සනේ මල්ලි පහකට විතර පස්සේ හයිකප් යනවා එක ඉතින් ඔයාලා දැම්ම දැනටමත් තම්මේල් එක දැකලා ඇති හීම් පැදුරු තමයි අපි යන්නේ වෙනදා වගේ මම යන පාරවල් කියන්නේ නැහැ මොකද මේ දන්න කට්ටිය ආවිනේ බා දන්න කට්ටිය ආවි නැති කට්ටිය යන්න ආසයින හොයාගෙන යන්න මම පාරවල් දාන්නේ නැහැ මේකේ පුළුකුලන් ඉදිරියට ඔයාලා හොයාගෙන යනවා නම් යන්න මේ තරහ වෙන්න එපා අපිත් එක්ක ඒක තමයි අපිට මාස 4ක් අපි හිර වුණා ගමන් යන්න බැරුව අංජුගේ අත බයික් එකට අහුවෙලා එකේ ටිකක් අමාරු හයික් එකක් එකපාරටමයි ආවේ මාර අමාරුයි මේක මාර අමාරු කියන්නේ ජනවාරි යන්න හිටන් හිටියේ ජනවාරි එකත් පෝස්ට්පෝන්ඩ් වුණා ඊට පස්සේ ඒක පෙබරවාරියට වැටුණා ඉතින් මේ මාර මහන්සි අපි දැනටමත් පහක් විතර ඇවිල්ලානේ පින් 5ක් විතර අපි ඇවිල්ලා තියෙන්නේ ඒ මග තියෙන ගම වීඩියෝ දාන්න බෑ මොකද මේ තනි ස්ලොප් එකක් අපි නගින්නේ සොඳුරු ගමනාන්තයක් අපි ඉස්සරහදී හම්බෙමු බොහෝ විට යන වීඩියෝ එක මම දාන එකක් නැහැ අපි උඩට ගිහිල්ලි වෙලා වටපිට ආවේ ලස්සන ඊට පස්සේ මෙතන පැදුරු හීම් පැදුරු තලාවට උතුම් ශ්‍රීපාද අඩවිය පේන විදිය ඒ ලස්සන අපි S2ෙන්ම බලමු එහෙනම් උඩට යන ගමන් අපි හම්බෙමු යෝ මගේදී අපිට අපි අද ලොකුවට වතුර ගෙනාවේ නැහැ ඒ වුණාට වතුර අපිට උඩදී හම්බ වේවි කියලා පොඩි චකිතයක් තිබුණා ඒක වගේ දැන් අර 5 වෙනි පින් එකයි 6 වෙනි පින් එකයි මැද අහු වෙනවා 12ක් මම හිතන්නේ මේ අහු වෙන්නේ මහාවය කැලලක් තමයි මේක මේ ඉතින් හෙන ගේමක් දීලි වල වතුර පුරව ගන්න වෙන්නේ අංජුවා ගේමක් ගහන්න හදන්නේ කොහොම හරි මේ අර අපිට සප්තේ ගිහිල්ලත් මෙන්න ඒ වගේ තමයි වතුර පුරව ගන්න ඕනේ තෙත්තේ ඉතින් අපි ඇවිල්ලා එක පින් එකක් වැරදි මම හිතන්නේ අදහසක් නැහැ කොහෙටද යන්නේ කියලා නේ අංජු කැලේ කඩනවා අංජුවා හිතා ගන්න බෑ කොහෙටද යන්නේ කියලා ඒ තරම් හිරවිල්ලක් හිර වෙලා තියෙන්නේ එකම තැන කරගෙන්නේ දැන් පැයක් විතර කාණුවක් බහිනවා ආය කාණුවක් නගිනවා ආය ඒ වගේ දොළවල් 3ක් 4ක් විතර සෙට් වුණානේ තනි කරම හැක් වෙලා ඉන්නේ අතන මේ පින්නේ විතරයි පොඩ්ඩක් පන්න ගන්න තියෙන්නේ මේ පින්නේ පන්න ගත්තාන් පස්සේ ගල් තලාව තියෙන්නේ ගල් තලාවක් කොහොමද කියලා දන්නේ නැහැ වෙන්නේ බා තලාවක් නේ මං හිතන්නේ ඒක වලාවක්ද කොහෙද තනි කරම මේ ටිකේ තියෙන්නේ අපි ආවේ අපිටවත් හිතා ගන්න බෑ ඒ වරන මේ වයින් කොහොම ආවද කියලා අපිටත් හිතා ගන්න බෑ තනිකර තියෙන්නේ බටපඳුරුයි ඊට පස්සේ කටු කිතුලයි මේ ඇඟ පුරා මේ වැනිලා මේ කටු කිතුල් එහෙම වැනිලා මේ ගන්න දෙයක් නැහැ ඉතින් කලින් තියරනේ ඉතින් අපි උඩට යන ගමන් හම්බ වෙමු මගදී වීඩියෝ එකක් දෙන්න බැරි වෙයි බොහෝ විට අපි උඩට ගිහලා උඩදීම ලස්සන බලමුකෝ එන. ඉතින් අපි හීම් පැදුරු තලාවේ උඩම මං හිතන්නේ පීක් එක මුදුනේ තමයි ඉන්නේ මෙතනින් එහාට view එක පේනවා. ඒ වුණාට ගලමක අරින්න අපි කැලේ කඩාගෙන තව ටිකක් මේ පැත්තට යන්න ඕනේ. ඒ ගිහිල්ලා තමයි
ගලට නගින්න එන්නේ. ගිහිල්ලා බලමු එනවා. අංජුවයි පින් 6-7කට ආවා. දැන් තියෙන්නේ කන්ද බඩ ගාලා ඉවරයි මට හිතෙන විදියට. දැන් ගලක් බඩ ගන්න තියෙන්නේ. දැන් අර නිකන් අර මේ ගල් පොත්තකට අපිට පළවෙනියට මම වෙන ගල් පොත්තට අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ගල බඩ ගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ මහා කැලෙන් තමයි අපි ආවේ. එතකොට මේ ගල නැගලි කරලා ඉතින් එතකොට මේ ගන්දර එහා පැත්ත තමයි උතුම් ශ්‍රීපාද ස්ථානේ වෙන්නේ. අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද කියලා. එමුනේ යන්නේ. ඉතින් අපි පාන්දර 6ට විතර පටන් ගත්තු හයික් එක දැන් ඇවිල්ලා ඉවරයි. හවස 4යි වෙලාව. ඉතින් මේ මුණවල දැක්කම බස් කියන්න පුළුවන් නේ කොහොමද හැටි කියලා. අංජු කියන්න බලන්න කොහොමද ආතල් එක කියලා. අන්තිමට ගියේ ආවේ කොහොමද කියලා දන්නේ නේ. ආවලේ වනාලිවත් නේ හොයන්නේ දෙවිවන්ගේ දන්නේ. සිරාවට ඒ කියන්නේ අන්තිමට ගියේ නම් පින් ටික ඒ කියන්නේ වැරදි කියන්නේ මේ පින් ටිකට එන්න බෑ. ඒ ගොඩේ කාලයක් පරණ පින් ටිකක් තමයි මං හිතන්නේ ඒක. අපි ආවේ පින් වලින් නෙමෙයි අන්තිමට ගියේ. තන්නේ ඒක කියා ගන්න අමාරුයි. මේ තාමත් පණ නැහැ පතට මාන විදිහට අමාරුයි. ඉතින් මේ අපිට ගාව ටෙන්ට් එක සෙටප් කරලා ඉවරලා පොඩ්ඩක් කැරට් එකක් දානවා. ඉතින් මගේ මේ පැත්තෙන් පේනවා ඉස්සරහින් පේනවා උතුම් ශ්‍රීපාද ස්ථානේ. ඒත් එක්කම බෑන සමනල කුන්දිය පර්වතය. ඊට පස්සේ මම හිතන්නේ ඊටත් එහා පැත්තෙන් පේනවා මේ යකා හැඬු ඇල්ල කේ බල්ලම්බෙන කියලා වගේ වෙන්න ඕන බොහෝ විට. ඒක මට හරියට මතක නෑ මේ වෙලාවේ මොකද මිස්ට් එකත් එක්ක පොඩි මිස්ට් එකක් ගතියක් තියෙනවා. මේ බලන්න. පැත්තෙන් ඉර මුවා වෙනවා වලාකුළු වලට. මේ තියෙන මෙතන බෑන සමනල. ඉතින් මේ මෙතන තියෙන්නේ උතුම් ශ්‍රීපාද ස්ථානේ මීදුමෙන් ඇහිලා. ඉතින් අපි ටක් ගාලා ටෙන්ට් එක සෙටප් කරනවා දැන්. ටෙන්ට් එක සෙටප් කරලා ඉවරලා ටක් ගාලා රැයට 4 කෑම දැම්ම හදලා කාලි කරලා අපි දින නිදා ගන්නවා ඩබල් එකේ අද. ඉතින් ටක් ගාලා සෙටප් කරගමු ටෙන්ට් එක නේ අංජු. ඉතින් ගයිස් අපි මහන්සියෙන්ම අපේ ඉතින් ඔන්න ටෙන්ට් එක ගහලා ඉවරයි. අංජුමලි හදුවා මේ එන ගේමක් දුන්නා ගෑස් එකවත් තෝර ගන්න. අපේ ගෑස් එක වැඩ කරන්නේ නැතුව ගෑස් එකවත් තෝර ගන්න එන ගේමක් දුන්නා. ඉතින් මේ අංජුමලි තේ එකක් හැදුවා. තේ එකක් හැදුවා. නූඩ්ල්ස් එකත් හැදෙන ගමන් තියෙන්නේ. මේ ඉතින් අංජුගේ රසම රස අපි තේ එක එහෙනම් බොමු. තේට අග්ගාල නිවෙනවා. මේ සීතලයිනේ. පට්ටික්ම නිවෙනවා. ඒකද? නිවෙන්න කලින් තමයි මම බිව්වේ. රහයි ඈ. ඉතින් අපි වැඩිය කතා කරන්න දෙයක් නැහැ. නූඩල්ස් එක හදන ගමන් හම්බ වෙමු. අපේ නූඩල්ස් එක තැම්බිලා ඉවරයි. අපි කරන්න හදන්නේ නූඩල්ස් එක
අර භාජනය චූටි හන්ද භාජනය අනන් අමාරුයි. එහන්ද මේකට දානවා වතුර ටික ගාන්ට බේරෙනවා. තමයි කියන වතුර ටික ගාන්ට බේරෙනවා. පස්සේ තියෙන්නේ හලාගන්නවා. එක්කො බඩයයි එක්කෝ බඩයන එකක් නෑ. ඉතින් මේ කාලා හොඳ ගෑස්ටික් කරලුකුත් බීලා නිදාගන්න තමයි තියෙන දෙන්නට. ඉතින් මේ කන්දලි වෙල්ල මං ඔයාලට වීඩියෝ එකක් දෙන්නම්. යෝ ඉතින් ඔන්න අපේ නූඩල්ස් එක හදලා ඉවරයි. අපි කන්නයි හදන්නේ. රහයි කඳුඩ කන හන්දද හොයදවා. පවා බැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳිම් වඳිම් හිත්වල සුවයයි පෙනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැක ගනුමයි සමනුල මහසෑයයි කෙලෙස් කසල මල පැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණාවෙන් කරුණා කරගන්නයි කසල හලා. දැන්නම් ඉරසේපය හොඳටම මේලා තියෙන්නේ. ඒත් අර පැහැදිලි වීවයක් නැහැ. මේ අර දූවිලි මිස්ටයක් වගේ එකක් තියෙනවා. එයන්ද හරින විවයක් පේන්නේ. ඉතින් මේ මෙතනින් පේන්නේ මේ කුණුදිය පර්වතේ. කුණුදිය පර්වතේ එහා පැත්තට තමයි පෙට්ටිය වගේ ගානට මෙම ගල් කෑල්ල තියෙන්නේ. ඉතින් මේ තමයි මුදුරම ටික. ඒකෙන් එහා පැත්තේ ඉඳන් බැලුවල මම මෙතන ඉඳන් පේන විදියත් මම ෆොටෝ එකක් මේකට දාන්න සිරිපාදේ. ඉතින් රැයට පේනවා මෙන්න මේ පැත්තෙන් මෙන්න මෙහෙට ඇවිල්ලා රත්නපුර පාර, මේ කෙලින් පාර කුරුවිට පාර, මෙතනින් එහා පැත්ත හැටන් පැත්ත ඊට පස්සේ සඳකල තැන්න ඒ පාරව. අපි ඔය හතර පැත්තෙන්ම විදුලි ආලෝකය පේන විදිහට අපි දැකලා තියෙනවා. ඒක මාරම ලස්සනයි, මාරම අත්දැකීම. ඉතින් ඒත් එක්කම මේ පැත්තෙන් ඉරසේවේ ඉතින් මෙතන ගිනි බෝලේ වගේ එක්ක මේ තමයි උතුම් ශ්‍රී පාදස්ථානය. ඊට පස්සේ කුඩා බෑන සමනල. ඊට පස්සේ උතනින් එහා පැත්තේ බල්ලම් බැඳිගල ඒ සයිඩ් එක. ඊට පස්සේ සප්තකන්න පේනවා මෙන්න මේ පැත්තට වෙන්න. මේ කන්දර එහා පැත්තේ කන්ද තමයි මහ පැදුරු තලාව. මහ පැදුරු තලාවට හොඳටම පේනවා සප්තකන්‍ය. ඒත් එක්කම මේ කඳු දෙකත් එක්ක මෙතන මැද තියෙන ධර්මරාජගල. ඒත් එක්කම විල්ලිවල්ලා මේ පැත්තේ තියෙන කඳු ටික පේන්නේ නැහැ. ඊට පස්සේ තව අපිට පේන්න ඕන මෙන්න මේ හරියෙන් මෙන්න මේ සෙට් එකට පොඩ්ඩක් එහා පැත්තෙන් තියෙනවා ඩුප්ලිකේට් සප්තකන්‍ය. ඒකේ නම මට මතක නෑ. මේ ඒකත් සප්තකන්‍ය වගේමයි. ඊට වඩා චූටි. ඉතින් මේ නිකන් ඉරේලියක් වගේ නිකන් මෙන්න මේ ලයින් එකක් තියෙන්නේ. ඔන්න ඔය ඉරේලිය තමයි. ඒ ඉරේලිය කියන්නේ මේ ඔන්න ඔය ලයින් එකේ තමයි රැට විදුලි ආලෝකය දැම්මහම පස්සේ බලා ගන්න පුළුවන් රත්නපුර පාර. ඒත් එක්කම මෙතනින් මෙහෙම එල්ලි වෙලා මම මේකේ දාන්න රැට ලයිට් පත් වෙන විදිය ෆොටෝ එකක් දාන්න. මෙන්න මේ පාර තමයි කුරුවිට පාර. ඉතින් අපි දැන් ඉන්නේ හීම් පැදුරු තලාවේ තමයි මේ ඉන්නේ. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ කඳු ගොන්නක් තියෙනවා. ඉතින් මේ කන්දට සාමාන්‍ය ප්‍රශ්නයක් නැහැ. මහා එක කන්දක ආවහම පස්සේ අපි මහා එකා කියලා අපි එනකම්ම අපි කියන්නේ අලියට තමයි මහා එකා කියන්නේ. මොකද මේ අපි නම කොයි වෙලාවෙවත් අපි
එයාගේ නම කියලා කතා කරන්නේ නැහැ. නම කියලා කතා කරන්නේ නැත්තේ කැලේ හෙද්දි හම්බ වෙන්න හොඳම නැති සතෙක් තමයි අලියා. මොකද මේ ශ්‍රීපාද අඩවියේ ඉන්න කුරුවලි විශේෂයක්. ඉතින් ඒත් ඒ කුරුවලි විශේෂයක් වුණාට එයාලව කාරුවත් තාම ඇහැට දැකලා නැහැ. ඒ වුණාට පාරවල් තියෙනවා. එයාලගේ බෙටි තියෙනවා. ඒ වුණාට කාරුවත් තාම දැකලා නැහැ. ඉතින් මේත් හීම් පැදුරේ කන්දම්ම තමයි මේ තියෙන්නේ. ඔය රේන්ජ් එක හොම්මම මෙහාට වෙනකන් තියෙනවා. මම හිතන්නේ පේන එකක් නැහැ. මේ අපි තව ටිකක් පොඩ්ඩක් පහළට යමු. අස් කරනවද? මම පොඩ්ඩක් බහගන්න හොඳයි. ඔව් නේද? ඊයේ කාපු ජාටරයත් එක්ක මේ මේ ටිකේ view එක මොකුත් පේන්නේ නැහැ නේ මල්ලි. මිස්ටේක් දාගන්නේ. අමුතු අර මා ජරා මිස්ටේක් එකනේ. බෑන සමන්ල වෙලත් පොඩ්ඩක් මේ වගේ තියෙනවා. මම සිරිපාද දෙන හැම කන්දකම මං පත බැලලා තිනවා. දැන් එද්දිත් චටුණා කලිසම ඉඳන් මිරා ගත්තා. ඉතින් මේ තියෙන මෙන්න මේ පැත්තෙන් තමයි අපි ආවේ. ඉතින් මට හිතා ගන්න බෑ අපි ආවේ කොහොමද කියලා ඉවරලා. මෙතන තියෙන මේ කඳු පන්ති ඔක්කොම ක්‍රොස් කරගෙන තමයි අපි ආවේ. මෙන්න මේ එහා කෙළවරේ ඉඳගෙන තමයි ආවේ. මෙතෙන්ද මේන් රෝඩ් එක තියෙන්නේ මෙන්න මේ හරිය. අර හරිය මේ කණු තියෙනවා පේනවද? මේ වීඩියෝ එක නම් පේන්නේ නැතුව ඇති. ඉතින් මේ තියෙන්නේ මගේ ඉස්සරහින් කුණුදිය පව්ව. මම අතෙන් දෙපෙන්නුවෙන් මේ කඳු දෙවන්තිය තමයි. ඉතින් කුණුදිය පර්වතය කියන්නේ ඔයාලා දැකලා ඇති සිරිපාදයට නිකන් පෙට්ටියක් වගේ පේන කන්ද. ඉතින් මෙතනට ඒක පෙට්ටියක් වගේ පේන්නේ අපිට පේන්නේ මේ KDP වල පිටිපස්සේ. ඉතින් KDP යනවා නම් වර්ණගල ඇල්ලගාවි තමයි උඩට යන්න තියෙන්නේ. ඒක වල දන්නවා ඇති. සාමාන්‍ය පින් එකක් නැතුව මේ ශ්‍රීපාද අඩවියේ කිසිම කන්දක් පින් එකක් නැතුව සාමාන්‍ය තරණය කරන්න බැහැ. කොහොමවත්ම බෑ. ඉතින් සිරිපායි මේ දැවැන්තයෝ. ඉතින් මේ හිම් පැදුරුසා කියන්නේ ශ්‍රීපාද අඩවියේ තියෙන ලොකුම කන්දක්. ඉතින් කුණුදිය පර්වතේ අපි අර නැග්ගට අපිට ඒක කොහොමද නැග්ගේ කියලා එච්චර අයිඩියා එකක් නැහැ. ඒත් දැන් තමයි අපිට තේරෙන්නේ අර පෙට්ටිය වගේ ගලට අපි කොහොමද කොහෙන් කොහොමද යන්නේ කියලා ඉවරලා. මොකද වර්ණගල ඇල්ලෙන් තමයි අපි හයික් එක පටන් ගන්නෙ. ඉතින් වර්ණගල ඇල්ලෙන් ඇවිල්ලි ඉවරලා wow anjo warengo wow ඉතින් මේ වර්ණගල ඇල්ල පටන් ගන්නෙ මෙන්න මේ හරියේ. මම හිතන්නේ මීටත් පහලින් තමයි වර්ණගල ඇල්ල පටන් ගන්න ඕනි. ඉතින් ඔය වර්ණගල ඇල්ල දිගේ එතනින් ඇවිල්ලි වෙලා එක කන්දක් ක්‍රොස් කරනවා අපි. ඒ ක්‍රොස් කරන කන්ද වෙන්න ඕන මෙන්න මේක. හරිද? මේ කන්ද ක්‍රොස් කරලි වෙලා මෙතන මේ සානුව තියෙන්නේ. මේ සානුවෙන් ඊට පස්සේ තමයි KDP නගින්න තියෙන මෙන්න මේ පැත්තේ. KDP වල පිටිපස්සෙන් තමයි නගින්නේ. ඒ නැගලා ඉවරලා ඊට පස්සේ ඔන්න ඔතන තමයි පෙට්ටිය වගේ ගල් කෑල්ල තියෙන්නේ පහළට. ඔතන තමයි අපි කැම්ප් කරන්නේ. ඒ කැම්ප් කරලි වෙලා බෑන සමනල දෙක මෙහා පැත්තෙන් තමයි අපි උතුම් ශ්‍රීපාදස්ථානය දකින්නේ. ඉතින් බලන්න කොහොමද වෙතන තියෙන දර්ශනය කියලා. මේ මෙතන කන්ද මුදුනින් ඉඳන් මම සිරිපාද බලලා තිනවා. මෙතනින් දැන් බලලා තිනවා. දැන් මේ කන්දේ ඊට පස්සේ මේ මීට එහා පැත්තේ තියෙන බල්ලම් බැඳි කියලා. ඒ කන්දේ දැන් බලලා තිනවා. අපහු මේ පැත්තට වෙන තියෙනවා සප්ත කන්‍යා. ඉතින් මාතක පොත්වලට තව කන්දක් ගුණ වෙද්දි තවත් එකතු කන්දක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ මගේ මෙහා පැත්තෙන් පේන්නේ මහා මුනි. අපි KDP නගින්නේ වෙන්නේ මෙහෙන් නේවල්ලි. වර්ණගලෙන්. ඉතින් අපිට උදේ ගානට සන්රයිස් එක බලාගෙන තිබුණා මේ කන්ද මේ වගේ ගල් පොත්තකට අවිල්ලා තිබුණා නන්නේ. අපිට මේ කන්ද මේ ගල් පොත්ත මිස් වුණා අපිට. ඈ? කොයිම?
ඔව් තමයි. මේවෙන් බහින්න බැරි වෙන්නේ මල්ලි. බැරිත් නැතුවද යන්ජුවා? පාරක් හදාගන්න ඕනේ. මේ ටර්බයින් හරි මොනවා හරි මෙතන තමයි තියෙන්නේ නේ. මේ මෙතන තමයි මේ කොළපාට වහලයක් තියෙන්නේ තංජු. ඔය වතුර පාරත් ඇහෙන්නේ නේ. මේ මම හිතන්නේ සුදේශ් ගායශාන්ල නැග්ගේ මේ පැත්තේ. ඔව් එයාලා කිව්වේ වර්ණකලට පොඩ්ඩක් උඩින් නගිනවා කියලා. ඉතින් මේ හීම් පැදුරු එන්නත් පාරවල් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලි ඉවර වෙලා වර්ණකල ඇල්ලට පොඩ්ඩක් උඩින්. අනිත් එක කුරුවිට පාරේ භාගයක් දුරට එත්ත බැලගෙන තියන්නේ. ඉතින් අපිට පරක්කු වෙන හන්ද දැනටම පරක්කුයි 7:44යි. අපි අපේ බඩු ටික පැක් කරගන්න ටෙන්ට් එක රන්ටක් ගාලා අකුල ගත්තා. ඊයේ මෙන්න මේ තනපිදෙල්ල උඩ තමයි ටෙන්ට් එක ගැහුවේ. නැත්තම් මේ ඉන්න බෑ රැට. හැබැයි ඊයේ දෙයියනේ කියලා හොඳට නිින්ද ගියා. කිසි කරදරයක් නැතුව. මේ ගල උඩ ගැහුවා නම් නිින්ද යන්නේ නැහැ. සප්ත කන්න ගිහිල්ලි වෙලා අපිට ගල උඩ ටෙන්ට් එක ගහලා ඉවරලා එළිය වෙනකන් නිින්ද ගියේ නැහැ. හොඳ චාටරයක් යනවා. ඉතින් අපේ දැන් කැලෑ කිට් එක ආයෙ දාගන්න ගමන් අපි අඳුම් මාරු කරනවා ටක් ගාලා ෂණික කොටස් මේ ඔක්කොම ආයෙ බෑග් වලට දාගන්නත් ඕනි. වතුරත් නැහැ අපිට. ආයෙ වතුර අහුවෙනකන් වතුරත් නැහැ. ඉතින් අපි පහළට ටක් ගාලා බයින බෑග් හදාගෙන එනම් හම්බෙමු. ඔක්කොම මස් කරගෙන ඉවරයි. සේර මස් කරගෙන ඉවරයි. 8යි කාලය වෙලා ටිකක් පරක්කු වැඩි වුණා. මේ අපි දැන් යන්න තමයි හැදුවේ. ඉතින් ඊනේ ගිලි වෙලා සමන්ද වියන්ටත් දුර ඉඳගෙන වැඳලි වෙලා උතුම් ශ්‍රී පාදයටත් වැඳලි කර වෙලා අපි යන්න කියලා තමයි බැලුවේ. පාරවල් හොයාගෙන යන්න වෙන්නේ. මෙතන ඉඳන් අර ගල් කැලලට යනකන් නම් පාරක් ඇති සාමාන්‍ය හොයාගෙන යන්න ඕනේ එක. ඊයේ මම මෙතනට නගිද්දි මෙතනින් මම වීඩියෝ එකක් කරගත්තා. දැන් ආයේ එතනම තමයි ඉන්නේ. විතර අපි විනාඩි 15ක විතර පොඩි රෙස්ට් එකක් ගත්තා. දැන් තියෙන්නේ ආයේ non stop බැහිල්ලක් තමයි. අපි අන්තිම වතුර චුට්ටක් ඉවරයි. වතුර තව චුට්ටක්වත් නැහැ. වහින්න තමයි තියෙන්නේ මේ බැහුනේ. වහින්න තමයි තියෙන්නේ ඉතින්. එහෙනම් අපි දැන් ආයේ මේ කැලේ කුට්ටිය කඩාගෙන උතරින් බහිනවා. ආයේ කෙලින්ම හම්බෙන්නේ පහලට ගිහිල්ලාම තමයි. ඉතින් පහලට ගිහිල්ලත් සමහර විට වීඩියෝ එකක් දාන්න පුළුවන් ඒවෙත් දන්නේ නැහැ. මොකද දැන් අපි යන්නේ අන්තිම ටික බහිද්දි හැක් වෙලා යන්නේ මේ මහන්සි වෙලා නාන්න බලන්න තමයි යන්නේ. එහෙම වුණොත් මම හිතන්නේ අන්තිමට වීඩියෝ එකක් දාන්න. එහෙනම් MRI එකට subscribe කරන්න. එහෙනම් අපි මෙතනින් නවතින අංජු. ජයවා අපි කැපුණා. දැන් ජයවා. බෑග් ටික මෙතනින් දීලි කරලා මෙන්න මේ ගුහාවෙන් තමයි උඩට නැග්ගෙත් ආයෙත් වීඩියෝ ගන්න අමාරුයි කැලේ කඩාගෙන යන්නේ. හරියට පොඩ්ඩක් පාරවල් හදාගෙන අපුවන් පොඩ්ඩක් තේරෙන්නේ.